ඉතින් ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ දවස්වල ගොඩක් වැඩ. මොකද මේ දවස්වල ඉතින් දැන් අවුරුදුත් ළඟ වෙනවනේ. ඉතින් මම දන්නවා ඕගොල්ලොත් ඉතින් අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති. ඉතින් අද මම හිතුවා කුස්සියට පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. අපේ කුස්සියේ පැන්ට්‍රි කබඩ් ගහලා නැහැ. ඒක නිසා මම හිතුවා පැන්ට්‍රි කබඩ් ගහලා නැති නිසා එතන පොඩ්ඩක් ආවරණය කරන්න ඕනි කියලා. මොකද නැත්තම් කට්ටිය එනකොටම එතන බඩු තියලා තිබ්බහම ටිකක් කැපිලා පේනවා වැඩි. ඉතින් මම ඒකට කැමති නැති නිසා මම මේ වගේ දෙයක් කරන්න හිතුවා. ඉතින් අපේ ගෙදර තිබ්බා අඳින්න නැති සාරියක්. ඉතින් මම හිතුවා ඒකෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා හිතලා තමයි මම මේ වැඩේ කරේ. මම ඉතින් කොහොම හරි මේක අපේ තියෙන ප්‍රමාණය අනුව ඒ සාරිය කපලා මට බඩු ගන්න පුළුවන් වෙන විදිහට ඒක හරි ගසගත්තා. ඉතින් හැම දෙයක්ම කඩින්ම අලුතින්ම ගේන්න ඕනි කියලා එකක් නැහැනේ. ඉතින් මම හිතුවා ගෙදර තියෙන දේෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා හිතලා තමයි මම මේ විදිහට මේ දේ කරගත්තේ. අපි කවුරුනත් කැමතිනේ අපේ ගෙදර ලස්සනට තියෙනවට. ඉතින් මම වගේම ඔයාලත් කැමති ඇති. ඔයාලා ගෙදරත් පොඩි දෙයකින් හරි ලස්සන කරගන්න ඔයාලත් ආස ඇති. ඔයාලා ගෙදරත් මේ විදිහට පැන්ට්‍රි කබඩ් ගහලා නැතිනම් මේ විදිහට ආවරණයක් කරන්න. එතකොට බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මම නම් හිතුවේ නෑ මෙච්චර සාමාන්‍යයෙන් ඒක නිකන් අමුතු මේලියක් කුස්සියට. ඇත්තට මේක මාරම ලස්සනයි. එහෙම කරපුවාම ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්නකෝ. මට නම් ඉතින් මේක කරන්න සෑහෙන වෙලාවක් ගියා. මොකද මේ දෙන්නත් එක්ක ඇත්තටම වැඩක් කරගන්න බෑ. ඉතින් එක්කෙනෙක් කරනවා අනිත් එක්කෙනා තව මොකක් කරගන්නවා. ඉතින් කොහොම හරි සෑහෙන වෙලාවක් ගියා මට මේ වැඩේ කරගන්න. ඉතින් කොහොම හරි මම මේක කරලා ඉවර කරගත්තා. ඉතින් අපි බලමුකෝ කොහොමද මේක ඉවර කරගත්තාම තියෙන්නේ කියලා. ඇත්තට මේ පෙනුම ගොඩක් ලස්සනයි. අපිට ඉතින් පුංචි ලස්සන එකම එක අදහසක් තිබ්බම හොඳටම ඇති. ඒ අදහස ආවට පස්සේ පොඩ්ඩක් හිතනවා කොහොමද මේක කරන්නේ, මම මෙහෙම කරපුවම හොඳයිද? එහෙම හිතලා තමයි මම මේ දේ කරේ. සාලය, එතකොට කාමරය, එතකොට මිදුල ඇත්තටම මම ලස්සනට තියාගෙන හරිම කැමතියි. එතකොට ඇත්තටම හිතට මාරම නිදහසක් දැනෙනවා. ඒ කියන්නේ ඒ තැන් වලට යනකොට හිතට මාරම ඒක කියාගන්න දෙන්නේ ඒ තරම සතුටුයි. ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න. කතාවෙන් කතාව ඉතින් දැන් මම ඔන්න ඒක හදලා ඉවරයි. ඉතින් බලමු මම කොහොමද මේක කරගත්තේ කියලා. එහෙම කරාට පස්සේ ඇත්තටම මට හිතට මාරම සතුටක් දැනුණා. ඉතින් ඇත්තටම හිතට වඩා ඒක හරිම ලස්සනයි. දැන් ඉතින් අපි බලමුකෝ කොහොමද ඒක තිබ්බේ කියලා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම හදාගත්තේ පැන්ට්‍රි කබඩ් එක නැති නිසා වහගත්ත විදිහ තමයි ඉතින් ඔය තියෙන්නේ. ඇත්තට මේ පෙනුමට මම ගොඩක් කැමතියි. ඔයාලටත් මේ විදිහට පැන්ට්‍රි කබඩ් ගහලා නැතිනම් මේ වගේ දෙයක් කරලා බලන්නකෝ. එතකොට කුස්සිය ඇත්තටම පිළිවෙලයි. ඒ පිළිවෙලට මම හරි කැමතියි. ළමයි නම් ඉන්නකොට නම් ටිකක් අමාරු වැඩ හිමින් අදිනවා. ඒ වුණාට ඉතින් මේ කොහොම හරි ඉතින් ලස්සනට තියාගන්න ඉතින් අපි එයාලට කියලා දීලා කොහොම හරි ඉතින් එහෙම කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට තමයි මේක හදාගත්තේ. ඉතින් මං අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම සරණයි.